යක්ෂයන් රිංගන්නේ ප්‍රේමයේ හිස්තැන් වලින් නොව පක්ෂපාතීත්වයේ හිස්තැන් තුලින් වේ. ආයුබෝවන් කතා පොතේ අද කතාව අවසන් රාත්‍රියේ. සමහර යාළුකම් තියෙනවා ඒක හරියට එකම සෙවණැල්ලක් වගේ වෙන් කරන්න බැරි තරම් තදින් බැඳුණු එකක්. සඳරු සඳලි සහ අකිල කියන්නේ ඒ වගේ වෙන් කරන්න බැරි තරම් සමීප වුණු හොඳම යාළුවෝ තුන්දෙනෙක්. ඔවුන්ගේ ඒ අවිහිංසක හිනාවල් ඇස්සේ කිසිම රහසක් තිබුණේ නැහැ. ඒත් ඒ ලස්සන යාළුකම ඇතුලේ දවසක මාරාන්තික වෛරයක් හැංගෙයි කියලා ඒ වෙද්දි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ඒ සුන්දර මිතුදම ලස්සන ආදර කතාවකට පෙරලෙනකොට ඒ ආදරේ මැදට වෛරයකුත් රහසෙම ඇවිත් තිබුණා. නොදැනුවත්වම සඳරු සහ සඳලි පෙම්වතුන් වුණා. ඔවුන් දෙදෙනා එකිනෙකාට කෙතරම් ගැලපුණාද කියනවා නම් ඔවුන්ව වෙන් කරන්න කාටවත් පුළුවන් වෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. සඳරු ඇයට පණටත් වඩා ආදරය කළා. ඔහුට ඇය නැති ලෝකයක් ගැන හිතන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. හැබැයි මේ ලස්සන ආදරේ මැද හෙවණැල්ලක් වගේ හිටපු ඔවුන්ගේ පණවන් යාළුවා අකිල. ඔහුගේ මුවගේ තිබුණු ඒ සිනහව පිටුපස සැඟවුණු මාරාන්තික ඊර්ෂ්‍යාවක් තිබුණා. අකිල සිත යටින් සඳලිට දැඩි ලෙස ආශා කරා. සඳරු සහ සඳලි සිනාසින සෑම මොහොතකම අකිල ඒ දෙස බලා සිටියේ දැවැන්ත වෛරයකින්. පොඩි කාලේ ඉඳලම මේ තුන්දෙනාම ඇවිදින්න ගොඩක් ආසයි. ඒත් රස්සාවල් එක්ක කාර්යබහුල වුණ නිසා කාලයක් යනකම්ම එයාලට මුණ ගැහෙන්න බැරි වුණා. නිවාඩුවකට ගමට ආපු වෙලාවක මේ තුන්දෙනා ආයෙත් මුණ ගැහුණා. පරණ මතකයන් අලුත් කරගන්න එයාලා තීරණය කළා මීදුම් කන්ද තරණය කරන්න. ඒත් මේ ගමන තමන්ගේ ජීවිතේ සතහටම උඩු යටිකුරු කරයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. මීදුම් කන්ද නමටම ගැලපෙන විදිහට එදා රාත්‍රියේ ඒ කන්ද කළු මීදුමෙන් සම්පූර්ණයෙන්ම වැහිලා ගියා. හරියට මොකක් හරි මහා විනාශයක් වෙන්න යනවා වගේ. කිනිමැලේ ආලෝකය විතරයි ඒ අඳුර මැද තිබුණේ. සඳරුයි සඳලි සතුටින් කතා කරද්දී අකිල හිටියේ ගොඩක් නිහඬව. එයාගේ හිත ඇතුලේ තිබුණු වෛරය ඒ ගිනි මැලේ දැල්ලටත් වඩා දරුණුවට දැවෙනවා වගේ පෙනුණා. සඳලි සඳරුගේ උරහිසට හිස තියාගෙන එයාගේ අනාගතයේ හීන ගැන කල්පනා කළා. ඒත් අකිල කාලයක් තිස්සේ තමන්ගේ හිතේ හංගගෙන හිටපු කුරිරු සැලසුම ක්‍රියාත්මක කරන්න සුදුසුම වෙලාව ආව කියලා හිතුවා. අකිල ඔවුන්ගේ කෑමවලට නිදිපෙති මිශ්‍ර කළා. සඳලි ටික වෙලාවකින් සඳරුගේ අත තදින් අල්ලගෙනම කැමරු නින්දකට වැටුණා. ඒ ඇගේ පෙම්වතාගේ උණුසුම දැනෙන අවසන් මොහොත බව එයා හීනකින්වත් හිතුවේ නැහැ. සඳලි තද නින්දේ ඉද්දී අකිල සඳරු අසලට ගියේ හරිම නිහඬව. මීදුම නිසා අඩි දෙකක් එහා තියෙන දේවලුත් පෙනුනේ නැහැ. සඳරු ප්‍රපාතය දෙස බලාගෙන ඉන්න මොහොතේ අකිල කිසිම අනුකම්පාවක් නැතුව සඳරුට වැරෙන් පහරක් දීලා ඔහු අඳුරු ප්‍රපාතයට තල්ලු කළා. සඳරුගේ එකම කෙඳිරියක්වත් ඇහුනේ නැහැ. අකිල සඳරුගේ පාවහන්නු කළයක් ප්‍රපාතයට දැම්මේ මේක හදිසි අනතුරකින් සිද්ධ වුණු වැටීමක් වගේ පෙන්වන්නයි. අකිල කිසිම දෙයක් සිදු නොවූ ගානට ආයෙත් ඇවිත් සඳලි ළඟින්ම වාඩි වුණා. ඔහු දැස් පියාගෙන නිදාගත්තේ මේ මරණය ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් වගේ. පසුදින සඳලි අවදි වන විට සඳරු පෙනෙන්න හිටියේ නැහැ. සඳරු සඳරු කියලා අය කෑ ගැසුවත් කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. බිය වුණු සඳලි නින්දේ සිටි අකිලව හැරෙව්වා. "කො සඳරු? එයා කොහේ හරි ඇවිදින්න යන්නේ නැති" කියලා අකිල සඳලිව සනසමින් ඇයත් එක්කම සඳරුව හොයන්න ගත්තා. තමන්ම ප්‍රපාතයට තල්ලු කරපු සඳරුව සඳලිත් එක්කම එකතු වෙලා අකිල හොයන්න ගත්තේ කිසිම හෘද සාක්ෂියක් නැති මිනිමරුවෙක් විදිහටයි. සඳලි සහ අකිල වහාම පොලිසියට දැනුම් දුන්නා. දින කිහිපයක් තිස්සේ පොලිසිය සහ ගම්වැසියන් එකතු වෙලා මුළු මීදුම් කන්දම පීරමින් සඳරු ගැන හෙව්වා. දින කිහිපයකට පස්සේ කන්දේ ගැඹුරු ප්‍රපාතයක තිබිලා සඳරුගේ නිසල මල සිරුර හමු වුණා. කිසිම ලේසලකුණක් හෝ සැකකටයුතු සාක්ෂියක් නැති නිසා පොලිසිය තීරණය කළා මේක මීදුම නිසා පාර වැරදිලා සිද්ධ වුණු අවාසනාවන්ත අනතුරක් කියලා.
සඳලිගේ මුළු ලෝකෙම කඩා වැටුණා. සඳරුගේ දෙවැනි අවුරුද්දේ බණ පින්කම අවසන් වුණේ රාත්‍රියේ මුළු නිවසම නිහඬතාවයේ ගිලී තිබුණා. හැමෝම තද නින්දේ හිටියත් සඳලිට නම් නින්ද අහලකටවත් ආවේ නැහැ. සඳරුගේ මතකයන් එක්ක ඇය මුළු රාත්‍රියම අවදියෙන් හිටියේ හිතේ පිරුණු දරාගත නොහැකි වේදනාව නිසයි. නිහඬ කාමරයේ ඇසුනේ අකිලගේ වේගවත් හුස්ම හඬ විතරයි. තද නින්දේ හිටපු අකිල බියකරු සිහිනයකින් ගැහෙන්න පටන් ගත්තා. දහඩියෙන් පෙඟුණු අකිලගේ මුවින් පිට වුණු ඒ වචන අවදියෙන් හිටපු සඳලිගේ මුළු ලෝකෙම නතර කළා. මමයි උඹලට එදා නිදිපෙති දීලා මීදු මාසෙන් උඹව ප්‍රපාතයට තල්ලු කළේ. මට සඳලිව ඕන වුණා. ඒකයි මම එදා ඒක කළේ කියලා අකිල නින්දෙන් කියවද්දී සඳලි ගල් ගහිලා බලාගෙන හිටියා. අකිලගේ බිහිසුණු පාපොච්චාරණයත් එක්ක සඳලිට එකපාරටම මතක් වුණේ අවුරුදු 2කට කලින් ගෙදර ආපු දවසේ බෑගේ අස් කරද්දී හමු වුණු ඒ අමුතු පෙත්ත. ඒ වෙලාවේ අයට හැමදේම පැහැදිලි වුණා. තමන් පණ වගේ විශ්වාස කළේ තමන්ගේ පෙම්වතාගේ මිනිමරුවාව නේද කියලා දැනගත්ත මොහොතේ ඇය වියරු වැටුණා. ඇය තවදුරටත් ඉවසුවේ නැහැ. අකිල තද නින්දේ ඉතිම ඇය තියුණු ආයුධයක් අතටගෙන කිසිම අනුකම්පාවක් නැතුව ඔහුගේ පපුවටම ඇන මරා දැම්මා. තමන්ගේ පෙම්වතා වෙනුවෙන් පලිගත්තු සඳලි තවදුරටත් මේ ලෝකේ තනි වෙන්න කැමති වුණේ නැහැ. සඳරු, මම දන්න ඔයා කොහේ හරි ඉඳන් මන් දිහා බලාගෙන ඉන්නවා කියලා. මට තවත් මේ හුස්ම ටික දරාගෙන ඉන්න ශක්තියක් නැහැ. මං අද ඔයා ගාවට එනවා. මට සමා වෙන්න රත්තරන්. අදින් පස්සේ මම මේ ලෝකේ නැහැ. ඔයා නැති ලෝකේ මම ජීවත් වෙන එක තමයි මට තියෙන ලොකුම දඬුවම. සඳරු, මම ඔයා ගාවට එනවා කියලා මිමුණු ඇය එම ආයුධයෙන්ම තමන්ගේ පපුවටත් ඇනගෙන සඳරුගේ සිනාසින ඡායාරූපය දෙස බලාගෙනම සදහටම දැස් පියාගත්තා. ද්‍රෝහිකමෙන් පටන්ගත්තුවේ මාරාන්තික ක්‍රියාව අවසානයේ ලේගංගාවකින් නිමාවටපත් වුණා. අකිලගේ ඊර්ෂාව නිසා සඳරුගේ ජීවිතය අහිමි වුණා වගේම සඳලිගේ ආදරයත් වෛරයක් බවට පත් වෙලා හැමෝම මේ ලෝකෙත් සමුගත්තා. නීදුම් කන්දේදී වෙන්වුණු ඒ අහිංසක ආදරය අවසානයේ මරණයෙන් පසු නැවතත් එකතු වෙන්නේ නැති. අද කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් ලස්සන කතාවකින් හමු වෙමු.